සුබ දවසක් මගේ යාළුවන්ට අද වීඩියෝ එක වැස්සෙන් පස්සේ හැඩ වෙලා තිබුණ ලස්සන මල් ටිකක් ගැන තමා අද වීඩියෝ එකටත් ඔයා ගොඩක් කැමති වෙයි කියලා මම හිතනවා. මේ ලස්සන රේන් ලිලි මල් වලට ගොඩාක් දෙනා කැමති. මමත් ගොඩක් ආස කරන මල් වර්ගයක්. මෙයාලා වැස්සත් එක්ක තමා ලොකු සම්බන්ධයක් තියෙන්නේ. වියලි කාලේ මල් පිපෙනවා ගොඩක් අඩුයි. හැබැයි ගොඩක් අය පුංචි ටිප්ස් යොදාගෙන මේව මල් පිපෙන්න හදා ගන්නවා. මමත් පුංචි ක්‍රම ටිකක් මේවට යොදනවා. ඒවත් අපි එහෙනම් අද බලමු වීඩියෝ එකෙන්. මෙයාලා වැස්සට හිතකර මල් උනත් ගොඩක් මෙයාලට හිරු එළියක් අවශ්‍ය වෙනවා. අවම වශයෙන් පැය 5ක 6කවත් හිරු එළියක් මේ මල් වලට අවශ්‍ය වෙනවා. මේ රෝස පාට රේන් ලිලි වර්ගයට නම් එහෙම ලොකුවට පොහොර වර්ගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා වැස්ස කාලේදී මල් දෙනවා. ඒ වගේම මේ වගේ පැල ගොඩකුත් දානවා. නමුත් සාමාන්‍යයෙන් අපිට NPK සමාන පොහොරක් යොදනවා නම් මේවට ගොඩාක් හිතකර වෙනවා. අනිත් එක දියර පොහොර යොදනකොටත් මේ වගේ මල් වැඩි වෙනවා කියලා මම අහලා තියෙනවා. මේ රෝස පාට වර්ගයට අමතරව ලස්සන පාටවල් දැන් මේ රේන් ලිලි වල වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. තා හොඳ මිලකට අලේ වෙන රේන් ලිලි වර්ගත් මම වෙළඳපොලේ දැකලා තියෙනවා. මේවා මේ වගේ බීජ වලිනුත් අපිට බෝ කරගන්න පුළුවන්. හැබැයි මම නම් ඒ ක්‍රමය තාම කරලා නැහැ. සාමාන්‍ය මලක් පර වුණාට පස්සේ මේ වගේ කළු පාට බීජ තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. මම අහලා තියෙන විදිහට බීජ වලින් පැලවෙන්න ටිකක් කාලයක් ගත වෙනවා කියලා අහලා තියෙනවා. බීජ වලින් පැල කරගත්ත කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාලා කියන්න. ඒ වගේම මේ මල් පර වුණාට පස්සෙත් මේ කොළ කපන්නත් ඕනි. ඒ කියන්නේ අපිට වැඩි මල් පරදාවක් එතකොට දෙනවා. මේවා නම් ඉතින් තනකොළ වල තමා තියෙන්නේ. තනකොළ අපි කපනකොට උඩින් කැපිලා යනවා. එතකොටත් ඉතින් ආයේ මේවා ගොඩාක් ලස්සනට වර්ධනය වෙනවා. මෙයා නම් මම පොට් එක තමා හදලා තියෙන්නේ. ලස්සන කහ පාටක් තමා එයාගේ තියෙන්නේ. හොඳට හවුවට ඉතින් මෙයා හැදෙනවා. එයාට පඳුරු වශයෙන් හැදුනම වෙන් කරලා හදාගන්න තමා ඉන්නේ. ඉතින් දවසක මම රේන් ලිලි ගැන වීඩියෝ එකකින්ම ගේන්නම්. මොකද මේ දවස්වල මම ගොඩාක් ආස කරන වර්ගයක් තමයි මේ රේන් ලිලි එක පාටවල් එකතු කරගන්න එක. දැන් නම් ඔයා මේ දකින්නේ මගේ ඩුබයි රෝස මල් ටිකක්. මෙයාලගෙත් පාට වර්ග කිහිපයක් තියෙනවා මගේ. මම අද ඒවා ටිකක් ඔයාලට පෙන්වන්න හිතුණා. මොකද වැස්සෙන් පස්සේ එයාලා හොඳට ලස්සනට මල් දෙනවා. අවුවට තමයි මෙයාලා ගොඩාක් කැමති. මෙයා නම් මේ තනිකරම සුදු පාට වර්ගයක්. මම මේවා පාත්‍යයක් විදිහට තමයි හදලා තියෙන්නේ. සුදු පාට මලේ රෝස පාට වගේ ඉරක් ගිහින් තියෙනවා. ඉතින් මේ මලෙත් ඉතින් මේ වගේ ලස්සන පාටවල් හැදෙනවා මේ ඩුබයි රෝස වල. මෙයාගෙත් තැඹිලි පාටක් තමා තියෙන්නේ. මෙයාගේ ලස්සන පාටවල් 3-4ක් මික්ස් වෙලා හරිම ලස්සන වර්ණ සංකරණයකින් බිහි වෙලා තියෙන ලස්සන මලක්. ඒ වගේම පාට සංකරණයකින් හැදුණු මලක් තමයි මේකත්. ඒ වගේම පෙනුනත් මේක ටිකක් වෙනස් කහ පාට වගේ පාටකුත් තියෙනවා. ඉතින් සමහර ඒවා තාම පිපිලත් නැහැ. මේ මල නම් තනිකරම කහ පාට වර්ගයක්. මෙයාගේ මේ මලේ පාට තැඹිලි මික්ස් වෙච්ච රෝස පාටක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. මෙයාගේ වටේට ලා දම් පාටක් වගේ තියෙනවා. මැද ලා කහ සුදු වගේ මික්ස් වෙලා තමයි තියෙන්නේ. මෙයා තනිකරම රෝස පාටක පෙති වලින් තමයි තියෙන්නේ. තද රෝස පාටක් තමයි මෙයාගේ තියෙන්නේ. හරිම ලස්සනයි. මෙයාගේ ලස්සන ලා තැඹිලි පාටක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ පාටවල් රසක් පිහි වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් තැඹිලි පාට හිතමුකෝ. ඉතින් මේ තැඹිලි පාට එකේ ලා තැඹිලි පාට තියෙනවා. ඒ වගේම තද තැඹිලි පාට බිහි වෙනවා. ඒ වගේම තැඹිලි පාට මලට සුදු ඉරි වැටිලා වගේ තියෙනවා. ඒ වගේම තැඹිලි පාට මලට කහ ඉරක් වැටිලා තියෙනවා. තැඹිලි පාට මලට රෝස තිත් වැටිලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි ලස්සන පාටවල් මෙයාලගෙන් හැදෙන්නේ. මෙයා තනිකරම ලා තැඹිලි පාටක් තියෙන ලස්සන මලක්.
මම ඉස්සෙල්ලා පාට 3ක් වගේ මික්ස් වෙච්ච එකක් පෙන්නුවනේ. හැබැයි ඒකට වඩා මෙයාගේ පාට වෙනස්. තද රෝස පාටක පෙති තියෙනවා. පෙති වටේට ලා කහ පාටක් තියෙනවා. ඉතින් මෙයා නම් ලා කහ පාට ලස්සන මල් වර්ගයක්. මෙහෙම එකට තිබ්බමත් එක එක පාටවල් හැදිලා ලස්සන පාටවල් මෙයාලගේ හැදෙනවා. ඉතින් මෙයාලගේ පාට සංකලනය ඉතින් ගොඩාක් ලස්සනයි. මොකද මේවා ස්වභාවිකවම පාට සංකලනයක් වෙලා හැදෙන හින්දා. අනිත් එක මේ ලංකාවේ වගේ රටවලට මේ ඩුබයි රෝස හොඳට ගැලපෙනවා. මොකද අපි වගේ රටවල් වලට තද අවුව වැටෙන උණුසුම් කාලගුණයක් තියෙන නිසා. ඉතින් මේ පාට සංකලනය බලන්නකො එක හරිම ලස්සනයි චිත්‍රයක් වගේ. මේ තියෙන්නේ නම් ඩුබයි රෝස වර්ගයක් නෙමෙයි. අපි ලොලිපොප් කියන්නේ. අපි ගොඩක් දෙනා දන් රතු පාට මලනේ. ඉතින් මෙයා සුදු පාටයි. ජපන් රෝස මල වගේ. හැබැයි කොළ ඩුබයි රෝස කොළ වගේ. මේකේ විශේෂත්වය තමයි මෙයා ගොඩක් රෑ වෙනකන් පර වෙලා තියෙන්නේ නැහැ. මල මෙහෙම්මම තියෙනවා. අද මම පෙන්නන්නේ මගේ ඩුබයි රෝස මල් පිපිලා තියෙන ටිකක්. ඉතින් ජපන් රෝසත් වර්ග කීපයක් මම ළඟ තියෙනවා. ඒවා මම පස්සේ දවසක වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් මේවට දාන පොහොර ගැන කිව්වොත් ගොඩක්ම ඔය මල් වෙන කාලේට යාරමිලා දානවා. ඊට අමතරව දම් කැටක් දානවා. මම මේ වගේ අතු හිටව ගත්ත මුල් කාලේ ඒ කියන්නේ අතු හිටවලා සති 2-3ක් විතර ගියාට පස්සේ නම් නිල් කැට තමයි දාන්නේ. මොකද අර නිල් කැට වලින් ගහ හොඳට වර්ධනය වෙන නිසා. ඊට පස්සේ පැලවිලා මාසයක් විතර ගියාට පස්සේ දම් කැට දානවා. ඉතින් ගොඩක් වැලි මිශ්‍ර පසක හදනවා නම් හොඳයි. මේවට ගොඩාක් හිතකරයි වැලි මිශ්‍ර පස. ගොඩක් පිටිමකුණ කියන ලෙඩේ මේවට එනවා. ඉතින් මේවා අලවිය සඳහා කරන කෙනෙක්ට නම් ඇක්ටාරා කියන පැකට් එකක් එතකොට ගහන්න පුළුවන්. නැත්නම් සැර නැති සබන් වතුර වාට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒකෙනුත් අපිට යම් තාක් දුරට මේ අර පිටිමකුණ ලෙඩේ පාලනය කරගන්න හැකියාව තියෙනවා. වැස්සෙන් පස්සේ මේ වගේ තනකොළ ගොඩක් හැදිලා අතරින් පතර ඉතින් වෙනමම ගලවන්න ඕනේ මල් වලට හානියක් නොවෙන්න. අනිත් එක මේවා මේ සති 2-2කටත් කප්පාදු කරන්න ඕනේ. එතකොටත් මල් හැදෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒ වගේ පුංචි ක්‍රම කරපුවාම අපිට හැමදාම මේ ඩුබයි රෝස මල් වල මල් ගන්න පුළුවන්කම තියෙන ලස්සන මල් වර්ගයක්. මේ තියෙන්නේ සින්ඩරෙල්ලා කියන වර්ගයේ ලස්සන තැඹිලි පාටක් එයාගේ තියෙන්නේ. මම ඒවා නම් ඉතින් පොට්ස් වල තමයි මේ හදාගෙන තියෙන්නේ. මෙයත් හවස් වෙනකම්ම පර වෙන්නේ නැති ලස්සන මල් වර්ගයක්. ඉතින් අද වීඩියෝ එකත් මම හිතනවා ඔයාලට මොකක් හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.